දැන් අපි බලන්ඩ යන්න කොහොමද අපි කලින් ඉගෙන ගත්තා අන්මැච් නන්ඩීනියරටයක් තිබොත් මෙයා අන්මැච් නන්ඩීනියරට එකක් මේ කන්ට්‍රෝල් ඉන්පුට් එකට මෙයාව ලීනියරයිස් කරන්න විදිහක් නෑ අපි ඉගෙනගත්ත ස්ටේට් ට්‍රන්ස්ෆෝර්මේෂන් පාවිච්චි කල්ලා එක මෙන්න මේ වගේ හැඩ එකට ගන්න පුළුවන් එහෙම කරාම අපට මේ නන්ලීනියරිටිස් ටික කැන්සල් කරන්න යු පාවිච්චි කරන්න පුළුවන් මේක ලීනිය නිසා අවුලක් නැහැ එතකොට අන්මස් නන්ඩීනියරිටිස් තියෙන සිස්ටම් එක මැට් සිස්ටම් එකට අපිට කන්වර්ට් කරන්න පුළුවන් ස්ටේට් ට්‍රන්ස්ෆෝර්මේෂන්ස් පාවිච්චි කරලා අපි ඊළඟට බලන්න යන්න ඒකෙදී අපි පාවිච්චි කරපු ස්ටේට් ට්‍රන්ස්ෆෝර්මේෂන් ඉක්වේෂන්ස් කෙලින්ම අහසෙන් කඩාපාත් වුණාගේ මම නිකම්ම ලිව්වා මේ පාටක කියලා දැන් මෙහෙම කරන්න පුළුවන් කියන්න හැබැයි ඔන්න ප්‍රැක්ටිකලි එහෙම නිකන් බයි ඔබ්සර්වේෂන් එහෙම හොයාගන්න අමාරුයි ඒක නිසා ඒ වගේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් ඉක්වේෂන්ස් ටිකක් අපි සිස්ටමැටිකලි හොයන්න කොහොමද කියන එක තමයි දැන් බලන්න. අපි ඊට කලින් අපි ඉගෙන ගන්න ඕනේ තියෙනවා මේ controllable canonical form කියන එක. මොකද දැන් අපි මොන හරි සිස්ටම් එකකට මෙයා කන්වර්ට් කරන්න මෙයාව මැච් සිස්ටම් එකට කන්වර්ට් කරන්න ඕනේ. එහෙම මැච් සිස්ටම් එකක් කියලා නෑ ගොඩක් තියෙනවා. එතකොට අපි මොන හරි රෙස්ට්‍රික්ෂන්ස් ටිකක් දානවා මේ අපි මේ සිස්ටමැටික් මෙතඩ් එක හොයද්දී. අපේ වැඩේ ලේසි වෙන්න. එතකොට එකක් තමයි දැන් u කියන එකයි නන්ලීනියරිටිස් ටිකයි ඔක්කොම එකතැන තිබ්බම අපිට ලේසි. මොකද කියන්නේ තියරටිකලි මැත් සිස්ටම් එකක් වෙන්න පුළුවන් මෙතනත් නන්ලීනියරිටි එකක් තිබිලා u තියෙනවා මෙතනත් නන්ලීනියරිටි එකක් තිබිලා u තියෙනවා දෙන්නම කපන්න පුළුවන් u එක හොයාගන්න පුළුවන් නම් ඒක ටෙක්නිකලි මැත් සිස්ටම් එකක්. හැබැයි එක ගොඩක් කලාට කරන්න අමාරුයි. ගොඩක් කාට මේ දෙන්න එකවර කපන්න බෑ. ඒක නිසා අපි රෙස්ට්‍රික්ෂන් එකක් දානවා. ෆයිනල් ට්‍රාන්ස්ෆෝර්ම් සිස්ටම් එකේ තියෙන නන්ලීනියරිටිස් ටිකයි යුයි ඔක්කොම එකතැන තියෙන්න ඕනේ. හරිද? ඒතර ඒකත් මේ අපි ද ස්ටේට් ඉක්වේෂන්ස් ගොඩක් එනවානේ. ඒකේ ඕන තැනක තියෙන්න ඕනේ. අපි කියනවා අපේ ඩිසයින් රෙස්ට්‍රික්ෂන් එකක් නන්ලීනියරිටිස් ටිකයි යුයි ලාස්ට් මේ ස්ටේට් එකට විතරයි බලපාන්නේ කියන. u කියන එක වෙන කොහෙවත් තියෙන්නත් බෑ. මොකද u නන්ලීනියරිටිස් කැන්සල් කරන්න u ට අපි එක එක නන්ලීනියරිටිස් දානවා. u මේ වගේ තිබ්බොත් මේ එතන මේවා ආය නන්ලීනියර්. ඒ නිසා u නන්ලීනියරිටිස් ඔක්කොම එක තැන තියෙනවා. ඒතර ඒක තමයි පළවෙනි කතාව. ඒතර ඒක විතරක් තිබ්බොත් අපිට ඇත්තටම ලේසියෙන්ම මේ නන්ලීනියරිටිස් ලීනියරයිස් කරන්න පුළුවන් සිස්ටම් එකද. උදාහරණයක් විදිහට අපේ ෆයිනල් සිස්ටම් එක z2 plus equals යමු z3 z3 equals මොන හරි non-linear terms ටිකක් සහ u මෙන්න මේ වගේ සිස්ටම් එකක් තිබ්බත් අවුලක් නෑ අපිට u කියන එක ඩිසයින් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ u කියන එක negative z plus v කියලා කියන්නේ මොකක් හරි z ගේ linear terms බෙදීම gz වගේ දැම්මොත් මෙයාට linear expression එකක් එනවා. v කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ negative kz1 negative kz2 මොන හරි z ගේ linear expression එක. දැන් මේ වගේ එකකට කන්වර්ට් කරත් අවුලක් නැහැ. හැබැයි මේවත් ලීනියර්නේ. හැබැයි අපි ඊටත් වඩා ස්පෙෂල් සිස්ටම් එකකට කන්වර්ට් කරනවා. අපි මේ අන්තිම ස්ටේට් එක හැරෙන අනිත් ස්ටේට් වල ඉක්වේෂන් එක මෙන්න මේ හැඩය ගන්න. z1 = z2 z2 = z3 z4 = z5 ඔහොම zn - 1 = zn zn dot තමයි non-linear equation. එන්න පුළුවන් සරලම සිස්ටම් ඉක්වේෂන් එකක්. මේක මෙහෙම කරන්න හේතුවක් තියෙනවා. එකක් මේක හරි ලේසි. very simple system එකක්. අනික අපිට පෙන්වන්න පුළුවන් linear system එකක් controllable නම් ඒක අනිවාර්යයෙන්ම මේ state එකකට linear transformation එකකින් අපිට convert කරන්න පුළුවන්. ඒක එකක්. අනික ඔයගොල්ලන්ට මතකත් සමහරට අපි ඔය ඩිෆරන්ෂල් ඉක්වේෂන් එකක් වගේ දීලා තිබ්බොත් මේ වගේ අපි ඒ කියන්නේ කන්ට්‍රෝල් සෙලින් සාමාන්‍ය මතක ඇති අපිට නිකන් තරමක් අමතර දෙයක් equals u හරි මොන හරි ඔය වගේ සිස්ටම් එකක් දීලා තිබ්බොත් අපි මේක ස්ටේට් සිස්ටම් එකකට කන්වර්ට් කරද්දි කරේ කෙලින්ම ෆස්ට් ස්ටේට් එක x1 කියන එක y විදිහට ගත්තා, x2 කියන එක y ඩොට් විදිහට ගත්තා, x3 කියන එක
අපි time derivatives මේ වගේ සිස්ටම් එකක් දීලා තිබ්බොත් අපි කරේ x1 equals y, x2 equals y dot, x3 equals y double dot, x4 එකක් නැත්නම් මොන්නේ මෙහෙම ස්ටේට්ස් තුනක් අරගෙන ඊට පස්සේ අපි මෙයාම ලිව්වා අපි දන්නවා x1 dot කියන්නේ y dot ඒ කියන්නේ x2 x2 dot කියලා කියන්නේ y double dot ඒ කියන්නේ x3 x3 dot කියලා කියන්නේ y triple dot ඒ කියන්නේ third derivative එක. ඒක මෙයාව rearrange කරලා අපිට ලියන්න පුළුවන් negative u plus u minus මේ තියෙන y double dot ඒ කියන්නේ x3 minus x2 minus x1. ඔයාලට පේනවා මෙන්න මේ අන්තිම කෑල්ල නෙවෙයි මෙයා linear. හැබැයි මේ උඩ කෑල්ල ටික ගත්තොත් අර මෙන්න මේ හැඩේ තියෙනවා. ඒතර අපි අර ගොඩක් කියන්නේ මේ වගේ එකක් තිබ්බොත් අපිට කැමති විදිහට මේ poles place කරන එක ලේසි. මොකද ඔයගොල්ලෝ පේනවා equation එක තනිකරම මේ last system එක විතරක් දිහා බලලා තීරණය කරන්න පුළුවන්. ඒතර වෙන අතකින් කිව්වොත් final system එකේ differential equation එක කෙලින්ම මේ zn dot equals v කියන එකෙන් තනිකර තීරණය වෙනවා. ඒ නිසා මේ වගේ සිස්ටම් එකක් තිබ්බොත් linearize කරාට පස්සේ අපි මේව control කරන්නත් එපේ. ඒ control part එක ලේසි වෙනවා. ඒක නිසා තමයි අපි ඒ special මේ format එකට දාන්නේ. එතකොට මෙන්න මේ format එකට කියනවා controllable canonical form කියලා.